වෙනවනේ හරි ළමයි මේ මම අංගෙවල් මේ අපි දැන් මේ ක්ලාස් එක පටන් ගන්න යන්නේ මේ 2025 A level PT MCQ paper එකේ දෙවෙනි ප්‍රශ්නේ අපි කතා කරන්න යන්නේ ඒක කොහොමද හදන්නේ ඉලෙක්ට්‍රොනික ගානක් තියෙනවා ඒක කොහොමද ඒක හදන්නේ කියලා බලමු මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ දැන් මේක වර්ධක පරිපථය වෙන්න දීලා තියෙන්නේ සංදි ශ්‍රේෂ්ඨ ආජන ට්‍රාන්සිස්ටර් පරිපථයේ වර්ධක පරිපථයක් විතර මෙතන භාවිත වෙලා තියෙන අවස්ථාවක් තමයි මේ රූපේ දීලා තියෙන්නේ. පේපර් එකේ දීලා තියෙන්නේ. මුලින්ම ඔයාලා මේ ගාන ගන්න කලින් මෙන්න මේ තත්ත්ව දෙක දැනගන්න ඕනේ. ID ධාරාව කියන්නේ ID ධාරාව බිඳුවයි කියලා ගන්නවා. ඒ වගේම මේ උඩින් එන ID ධාරාවේ සොරව ධාරාවේ මේ අතින් යන IS ප්‍රභව ධාරාවේ දෙක සමානයි කියලා දැනගන්න ඕනේ. ID සමානයි IS මොනවද තත්ත්ව දෙක ඔයාලා දැනගන්න ඕනේ. ඔය දෙක ඇතුලෙන් තමයි මේ ගාන ඉස්සරහට හදාගෙන යන්නේ. මුලින්ම අපි බලමු මේ කොහොමද දැන් හදන්නේ. මුලින්ම අපි මේ ප්‍රශ්නේ ID ධාරාව ගානේ දීලා තියෙනවා මිලි ඇම්පියර් එකක් කියලා. මිලි ඇම්පියර් එකක් කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේ මිලි ඇම්පියර් එක නම් අපි ගන්නවා IS ධාරාව මිලි ඇම්පියර් එක. මෙහෙන් එන කරන්ට් එක බිඳුවයි කියලා අපි ගන්නවා. ඒත් මෙහෙන් එන කරන්ට් එක නැත්තම් උඩින් එන කරන්ට් එක යටින් එන කරන්ට් එක සමානයි. මෙහෙන් වතුර පාරක් වෙනවා නම් මෙහෙන් වතුර පාරක් එන්නේ නැත්තම් මෙහෙන් එන වතුර පාරම තමයි මෙහෙනොත් යන්නේ. මෙහෙන් වතුර පාරක් එන්නේ නැත්තම් මෙහෙන් එන වතුර පාරම තමයි ඒ එන වතුර පාරම යටින් එනවා මෙහෙන් වතුර පාරක් එන්නේ නැත්තම්. අනිත් වගේ තමයි ඉදින් කරන්ට් එකක් එන්නේ නැත්තම් මෙහෙන් කරන්ට් එකක් තියෙනවා ඒ කරන්ට් එක තමයි මේ යටිනොත් යන්නේ. ඒ හින්දා තමයි අපි මේ සංකේත දාලා මේක නම් කරලා තියෙන්නේ. ID ධාරාව IS ධාරාවට සමානයි. ID ධාරාව IS ධාරාවට සමානයි. ඒතර දැන් මෙතන අපිට ගානේ ID ධාරාව මිලි ඇම්පියර් එකක් කියලා පේපර් එකේ දීලා තියෙනවා. ඒ හින්දා IS ධාරාව මිලි ඇම්පියර් එකක් කියලා එකක් වෙනවා. ඒ හින්දා අපිට මේ මිලි ඇම්පියර් එකක් කියලා අපිට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ මුලින්ම අපෙන් අහනවා සොරෝවේ විභාගය. මෙතන ඒ කියන්නේ මෙතන විභාගය. මෙතන විභාගය. ඒක මම මෙහෙම නම් කරනවා. VD සොරෝ විභාගය. සොරෝ විභාගය මොකක්ද කියලා හිතන්න අහනවා. මුලින්ම අපි ඒකට මෙතෙන්ට දාන්න ඕනේ. මෙතනින් නෝම විභාගය ගන්න මේ පාත් එක ගත්තොත් මේ සම්පූර්ණ 12 විභාගය මෙතනයි මෙතන 4.7 කිලෝ හරහා විභාගය මෙතන විභාගය මෙතන දෙදිලා තමයි යන්නේ. දැන් අපිට මෙතන D ග්‍රේන් එකේ විභාගය අපිට හොයන්න කියලා කියන්නේ. එහෙනම් අපිට මේ දෙන්න අතර විභාගය අන්තරය අරන් විසමන අගයර දාලා අපි දෙකම හොයන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. VD රින මේ දෙන්න අතර විභාග අන්තරය VD සමාන මෙතනින් එන ID ධාරාව මෙතන ගුණ කිරීම RD උඩින් එනවා උඩින් විභවයේ VD වෝල්ට් 12යි ඩ්‍රේන් එකේ විභවය තමයි අපෙන් අහන්නේ ID ධාරාව විතර මිලි ඇම්පියර් එකක් කියලා ගන්න දීලා තියෙනවා RD තමයි මෙන්න 4.7 කිලෝ ඕම් 4.7 කිලෝ ඕම් දැන් මේක සුළු කරලා ගන්න තියෙනවා නැත්නම් VD වලට වෝල්ටේජ් එකක් එනවා වෝල්ටේජ් දාගයක් එනවා ඒක ගන්න ඕන කියලා බලන්න මෙතන මිලි ඇම්පියර් කියන 10 රින් 3ක් තියෙන්නේ ඊට පස්සේ මෙතන කිලෝ ඕම් කියන 10 ධන 3ක් තියෙන්නේ 10 රින් 3ට 10 ධන 3 කැපිලා යනවා එතන මිලිට කිලෝ කැපිලා යනවා ඊට පස්සේ මෙතන ඕල් 12 රින් VD සමානයි 4.7යි ඉතින් ගුණුනාම 4.7ම තමයි වෝල්ටේජ් එක. ඊට පස්සේ VD 12 මෙහෙම කියලා
4.7 මේ පැත්තට ගිහින් සමාන කිරීමෙන් මේ පැත්තට ගිහින් ඉතන ධන දෙන්නේ ධන මේ පැත්තට ගිහින් ඍණ වෙනවා 4.7යි වෝල්ට් ඊට VD ඍණ VD කියන්නේ ඍණ VD එහා පැත්තට යද්දි සමාන කිරීමෙන් එහා පැත්තට යද්දි ධන VD වෙනවා ඒ නිසා VD වල අගය ඒ කියන්නේ සොරොල් විභවයේ සමාන වෙනවා 12න් 4.7ක් අඩු වුණාම 7.3 12න් 4.7ක් අඩු වුණාම 7.3කට සමාන වෙනවා. මෙතන 10 බිඳුව එකක් විතරේ 7.8 12. එහෙනම් ඔය විභවය තමයි ඩ්‍රේන් එකේ වෝල්ටේජ් එක එන්නේ. ඕක තමයි අපේ මුලින්ම මේ MCQ එකෙන් අහන්නේ. අපිට ඊට පස්සේ අපෙන් VGS ඒ කියන්නේ ద్వාරය සහ ප්‍රභවය අතර වෝල්ටේජ්තාවය අපෙන් අහනවා. ඒ කියන්නේ VGS විභවය. VGS විභවය අපෙන් අහනවා. VGS විභවය හදවන්න කොහොමද කියලා අපි දැන් බලමු. ඒකෙදී අපි මුලින්ම දැනගන්න ඕනේ ඒ කියන්නේ හොයන්න ඕනේ දැන් මෙතන VS විභවය. ඒ කියන්නේ VS විභවය. VS විභවය හොයන්නේ මෙන්න මෙහෙම. මෙතන වෝල්ටේජ් භූගත කරලා තියෙන්නේ. භූගත කරලා තියෙන්නේ. මෙතන විභවයේ මෙතන විභව අන්තරය ගත්තාම මෙතනින් එන්නේ කරන්ට් එක ගන්න ප්‍රතිරෝධය ගන්න මෙතන විභව අන්තරය ගන්නකොට V සමානයි IR දාලා මෙතන VS විභවය පිටින් හොයාගන්න පුළුවන්. ඒක අපි හොයන විදිහ බලන්න. V සමානයි IR UV VRS මෙතන විභවාන්තරය VRS ඒ කියන්නේ සෝර්ස් එකේ ප්‍රතිරෝධය නෙමෙයි සෝර්ස් එකේ ප්‍රතිරෝධය VRS විභවය එයා හරහා යන කරන්ට් එක තමයි IS කරන්ට් එක නේ ප්‍රභව ධාරාව එයා හරහා එයාගේ තියෙන ප්‍රතිරෝධියගේ කිලෝ ඕම් එකයි ඒතර එයා VRS විභවය හිතන්නේ VS ඉන්න බිඳුව සමානයි එයා හරහා යන කරන්ට් අඩු ඉස්සෙල්ලා අපි අර මුලින්ම ගාන පටන් ගන්න කලින් අපි කතා කරා IS ධාරාව උඩින් එන ID ධාරාව IS ධාරාවට සමානයි කියලා. දැන් අපිට IS ධාරාව මිලි ඇම්පියර් එකක් කියලා අපිට මෙතන ආදේශ කරන්න පුළුවන්. මේ ID ධාරාව මිලි ඇම්පියර් එකක් කියලා මේක ගානේ දීලා තියෙනවා. එහෙනම් IS වලට අපි මිලි ඇම්පියර් එකක් කියලා ධාරාව ආදේශ කරනවා. ඊට පස්සේ කිලෝ ඕම් දෙකයි මෙතන. ඊට මෙතන 10 ඍණ තුනක් තියෙනවා 10 ධන තුනක් තියෙනවා 10 ඍණ තුන 10 ධන තුන කැපිලා යනවා. ඒතර VS එන බිඳුව සමානයි වෝල්ට් එකයි. ප්‍රභව වෝල්ටේජ්තාවය වෝල්ට් එකයි. එතකොට මෙතන හරිය දැන් මේකේ වෝල්ටේජ්තාවය වෝල්ට් එකක් කියලා අපිට ආවා. ඊට පස්සේ අපෙන් අහන්නේ මේක නෙමෙයි උත්තරේ. අපෙන් අහන්නේ උත්තරේ VGS විභවය. VGS විභවය. ඒ කියන්නේ ద్వාර සහ ප්‍රභව අතර වෝල්ටේජ්තාවය අහන්නේ. ඊට පස්සේ අපි දැන් මෙතන වෝල්ටේජ් එක හොයාගන්න වෙනවා. එතන වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් අපි VG බිඳුවක් කියලා ගන්න. මෙතන I ධාරාවක් ගන්න නැහැ ඇතුළට. I ධාරාවක් ගන්න නැහැ කියලා කියන්නේ මෙතන V සමානයි IR දාපුවම මෙතන V සමානයි IR දාපුවම I ධාරාවක් IG ධාරාවක් නැහැ කියලා කියන්නේ ප්‍රතිරෝධයෙන් ගුණ වුණාට මෙතන විභව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. විභව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙතන විභවය වෝල්ට් බිඳුවයි. ඒ හින්දා මෙතන ප්‍රතිරෝධය තිබ්බත් එකයි නැතත් එකයි මෙතන විභවය කොහොමද බිඳුව වෙනවා. ඒ මෙතන විභව ප්‍රශ්නයක් ඇති වෙන්න මෙතන කරන්ට් එකක් යන්නේ නැහැ. කරන්ට් එක ඇති වෙන්නේ මුලින් ගානේ IG බිඳුව කියලා ගත්තා. IG කොහොමද ඒ බිඳුව වරන් තමයි මේ ගාන හදන්නේ. ඒ හින්දා මෙතන විභව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතන විභව VG බිඳුවක් වෙනවා. ඒ ඇසුරෙන් VG සමාන බිඳුවයි අපෙන් අහන්නේ ගානේ VGS විභවය. VGS විභවය කියලා කියන්නේ VG ඍණ VS ඒ අන්තරයෙන් VG ඍණ VS
ඉතින් අපිට VGS විභවයේ කෙලින් වෙනවම සමාන ගේන් එකේ විභවය. ගේන් එකේ විභවය මෙතන අපි බිඳුවක් කියලා ඔක්කො කරගත්තා. පින්න ප්‍රභව වෝල්ටේජ් කියනවා. ප්‍රභව වෝල්ටේජ්. ප්‍රභව වෝල්ටේජ් තමයි මෙතන අපි වෝල්ට් එකක් කියලා ගත්තා. කලින් අර හදලා. ඊට පස්සේ මෙතන කෙලින්ම VGS විභව වෙනවා. බිඳුවේ ඍණ එකක් අඩු ගහම ඍණ 1 වෝල්ට්. ඔක තමයි ඉතින් 7.3යි ගේන් එකේ වෝල්ටීයතාවය ප්‍රභව ద్వාර සහ ප්‍රභව වෝල්ටීයතාවය අතර වෝල්ටේජ් රින් එකයි. ඕක තමයි ආන්සර් එක. කොහොම තමයි ඔය ගන්න හදන්නේ. හරි නම් ලියවලි මේ ඔයාලට තේරෙන්න තියෙන ගාන මට පුළුවන් විදිහට මම කියලා දුන්නා. මේ තව ඔයයි ගණන් අහයි ඉස්සරහට බලලා ගොඩ නගන්න.